හෘද ස්පන්දනය නතර වීම කාඩියක් ඇරෙස්ට් කියලා අපි හඳුන්වනවා. මේ తත්වය ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී සිදු වෙන්න පුළුවන්. නමුත් පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා කාඩියක් ඇරෙස්ට් తත්වය 10න් 8ක්ම සිදුවන්නේ නිවසේදී බව. ඉතින් ඔබගේ ආදරණීයන් මෙවැනි අවස්ථාවක රැකපලා ගත යුතු ආකාරය ඔබ ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා මේ වීඩියෝවට ඔබේ පූර්ණ අවධානය ලබා දෙන්න. ඔබ බිම ඇද වැටෙනු කෙනෙක් ළඟට යෑමට පෙර අවට ආරක්ෂිතද කියලා බලන්න. ගිනි, විදුලි බලය, වාහන, ප්‍රචණ්ඩ පුද්ගලයන්, නොපෙනෙන ආසාදන වගේ අනතුරු ගැන සැලකිලිමත් වන්න. ඉන්පසුවයි ඔබ බලන්නේ රෝගියා ප්‍රතිචාර දක්වනවාද කියලා. ඔයා හොඳින්ද? ඇස් අරින්න. ප්‍රතිචාරයක් නැත්නම් දැන් ඔහු හෝ ඇය හුස්ම ගන්නවාද කියා බලන්නේ කෙසේද? සමතලා බිමක් මත රෝගියා උඩුමැලි අතට හාන්සි කර තබන්න. ඔබේ එක් අතක් හිස මත තබා අනෙක් අතේ ඇඟිලි තුඩු නිකටට යටින් තබා හිස පසුපසට ඔසවන්න. මේ විදියට කිරීමෙන් හුස්ම ගැනීමේ මාර්ගය විවෘත වෙනවා. දැන් ඇස් දෙකෙන් පපුව උඩ පල්ලෙහා යනවා බලන්න. කනෙන් හුස්ම අහන්න. කම්මුලට හුස්ම එනවා දැනෙනවාද බලන්න. මෙම පරීක්ෂාව තත්පර 10කට සීමා කරන්න. ඔහු හෝ ඇය ඉඳ හිට ඉතා සියුම්ව වගේ මද හුස්මක් ගන්නවා නම් එය සාමාන්‍ය හුස්මක් නෙවෙයි. එවිට ඔබ කළ යුතු දෙය දැන් මම පැහැදිලි කරන්නම්. ඔබ කිසි විටකත් රෝගියා තනි කර නොයන්න. ඔබ ළඟ තවත් කෙනෙක් සිටින අවස්ථාවක ඔවුන්ට කියන්න 1990 අමතා ගිලන් රථයක් කැඳවන්න. ඒ වගේම 1990ට ඔබ ළඟ කාඩියක් ඇරෙස්ට් සහිත රෝගියෙකු සිටිනා බව දැනුම් දෙන්න. ඔබ ළඟ තවත් කෙනෙක් නැති අවස්ථාවක ඔබට පුළුවන් දුරකථනයෙන් 1990 අමතා එය ස්පීකර් ෆෝන් දමන්න. ඉන්පසු ඔබට CPR එහෙමත් නැත්නම් පපු තෙරපුම් දෙන අතරතුර ගිලන් රථයක් හැඳවන්නට පුළුවන්. දැන් ඊළඟ පියවර. පපු තෙරපුම දෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඔබේ ඇඟිලේ යට කොටස පපුවේ මැද තබන්න. අනෙක් අත ඒ මත තබා ඇඟිලි එකිනෙකට බැඳ ගන්න. සෙන්ටිමීටර් 5ත් 6ත් දක්වා තෙරපුම කරන්න. එක් එක් පීඩනයකට පසුව පපුවෙන් ඔබේ අත ඉවතට නොගෙන මේ ආකාරයෙන් පීඩනය මුදා හරින්න. මෙම ගීතයේ රිද්මය එම වේගය මතක් කර ගැනීමට උපයෝගී කරගත හැකියි. මෙය ඔබ කොතෙක් වේලා සිදු කළ යුතුද? මෙය ගිලන් රථයක පළමු ප්‍රතිකාර කණ්ඩායම පැමිණෙන තුරු හෝ රෝගියා නැවතත් සාමාන්‍ය ලෙස හුස්ම ගන්නා තුරු නොනවත්වා සිදු කළ යුතුයි. කවුරු හරි AED යන්ත්‍රයක් ගෙනාවොත් ඔබ පපු තෙරපුම නොනවත්වා සිදු කරන්න. ඒ අතර ඔහුට AED යන්ත්‍රය සවි කිරීමට ඉඩ ලබා දෙන්න. CPR සඳහා වන නිවැරදි පියවර ඔබ දැන් මේ වන විට සිදු කර අවසන්. ඒ අපි නැවතත් මතක් කරගත්තොත් මේ පියවර වලින් අනතුරුව දැන් ඔබට 1990 ගිලන් රථ කණ්ඩායමට රෝගියා බාර දිය හැකියි.